Hi guys, ඔයාලට කොහමද? ආ ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්නවා නම් ඔයා හොඳ ව්‍යාපාරයට හොඳ නමක්, හොඳ පාටක්, ඒ වගේම හොඳ තේමාවක් දෙන්න ඕන. මොකද ඔයාගේ පළවෙනි ස්ටෙප් එකේදී ඔයාට හොඳ ක්ලයන්ට් බේස් එකක්, ඒ කියන්නේ හොඳ ක්ලයන්ට් බේස් එකක් වගේම හොඳ ෆික්ස් ක්ලයන්ට් බේස් එකක් ඔයාට හැදෙනවා. ඒක ඔයාට හේතුවක් වෙනවා. අනාගතයේදී ඔයාගේ ව්‍යාපාරය ගමන් කරනකොට අනාගතයේදී සිදුවෙන වෙනස් වීම් වලට ව්‍යාපාරයට හැඩගැහෙන්න ඕනේ. එතකොට ඒ අවස්ථාවේදී ඔයාලට කම්පැනි අප්ඩේට් වෙන්න වෙනවා ඒ අදාළ තියෙන සමාජයට. ඒ කියන්නේ අදාළ තියෙන සොසයිටි එකට. අපි කිව්වොත් අලුත් තියෙන ක්ලයන්ට් බේස් එක. එතකොට ඒක වාසිදායක වෙන්නත් පුළුවන්, අවාසිදායක වෙන්නත් පුළුවන්. අවාසිදායක වුණොත් ඔයා කම්පැනි එක 0 මට්ටමට, ඒ කියන්නේ වහලා දාලා යන මට්ටමට නැතුව ඔයා කම්පැනි එක අවම වශයෙන් හානි පූර්ණය කරගෙන ඔයාට ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කම්පැනි එකට බය නැතුව ඩිසිෂන් ගන්න පුළුවන්. ඒ මොකක් හින්දාද? ඔයා පටන් ගත්තේ ෆික්ස් කොන්ෆිඩන්ස් එකක් හින්දා. ඔයාට ඉන්නවා ෆික්ස් ක්ලයන්ට් බේස් එකක්. ඉතින් මේ ෆික්ස් ක්ලයන්ට් බේස් එක ඔයාට හොඳට උදව් කරනවා මොකකටද ඉම්ප්ලිමන්ට් කරන්න. ඒ කියන්නේ චේන්ජස් වලට යන්න. ඒක තමයි ගොඩක් වෙලාවට R&D කියලා ගන්නවා. ඔප්ෂන් එක. ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා ව්‍යාපාරවල තියෙන. මේක ගොඩක් ව්‍යාපාරවල නැහැ. හැබැයි මේක නමකින් නැති වුණාට මැනේජ්මන්ට් ව්‍යාපාර කළමනාකාරීත්වයෙන් ගන්න මෙන්න මේ වගේ තීරණ. right. එතකොට මේ දේවල් වලදී අපිට අනිවාර්යෙන් මේ කාලෙට බොහෝම වමනාවන දෙයක් තමයි මොකද්ද? ඉන්ටර්නෙට් එක through අපිට social media, ඒ වගේම system එක, ඒ වගේම mobile application එක මේ දේවල් පාවිච්චි කරනවා කම්පැනි වල ඩිජිටලයිසේෂන් එකත් එක්ක යනකොට. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දන්න නමක් තමයි මේ කාලේ ගොඩාක් වෙලාවට සහ ඉදිරියට කටයුතු කරන්නේ AI, artificial intelligence. එතකොට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක යූස් කරාට පස්සේ කම්පැනි වල ගොඩක් දුරට කොස්ට් එක සහ රිස්ක් එක හැම වෙලෙම අවම කරගන්න පුළුවන්. ඒ වගේම රිස්ක් එක ඇලර්ට් එකක් විදිහට ප්‍රීඩිෆයින්, ඒ කියන්නේ කලින් ප්‍රී ඇලර්ට් වෙන්න පුළුවන්. කලින් ඇලර්ට් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ දේවල් තොරතුරු දැනගන්න ඔයගොල්ලෝ මගේ YouTube channel එකට එන්න. මම ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මොකද මමත් මේ ගැන හොයාගෙන යන අතරතුර මට හම්බෙන කරුණු ඒ වගේම හොඳට හොයලා බලලා මම තමයි කියන්නේ.